ජීවිතය කියන්නේ පුදුමාකාර ගමන. මේ ගමන අතරතුර අපට විවිධ මංසන්දි, විවිධ පරිසරයන්, හැම දේම හම්බ වෙනවා. ඒ හැම තැනකදීම අපට හමුවන්නේ විවිධාකාර මිනිසු. ඉතින් එන්න අදත් මාත් එක්ක ජීවිතයට පාඩමක් මේ කතාවෙන් අපි ඉගෙන ගමු. මේ ගමනේ අපිට හොඳ මිනිසුන් හමු වෙනවා. ආදරය, කරුණාව, සහයෝගය අපට නොඅඩුව ලැබෙනවා. ඔවුන් අපේ ජීවිතයට එන්නේ ලස්සනම තෑග්ගක් කරගෙන. ඔවුන් නිසා අපේ සිත සතුටින් පිරී යනවා. හොඳ අත්දැකීම් වලින් අපේ ජීවිතය ලස්සන වෙනවා. නමුත් ජීවිතය කියන්නේ ඒ ලස්සනම විතරක් නෙමෙයි. විටක අපිට අභියෝග කරන, අපේ හිත රිදවන, විශ්වාසය කඩ කරන මිනිසුන් අපට හමු වෙනවා. අපේ හිතේ ඇතිවෙන පළමු හැඟීම වෙන්නේ ඔවුන් අපේ ජීවිතයෙන් ඉවත් කරන්න. ඒත් මොහොතක් හිතන්න, අන්න එතනයි ජීවිතේ සැබෑම පාඩම තියෙන්නේ කියලා. අවාසනාවන්ත ලෙස අපට හමුවන මේ මිනිසුන් අපට හොඳම ගුරුවරුන් වෙනවා. ඔවුන් අපට කියා දෙනවා ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා, අපේ සීමාවන් කොතනද කියලා, කාට විශ්වාසය තියන්න ඕනද, කාගෙන් ඈත් වෙන්න ඕනද කියලා ඔවුන් අපට උගන්වන්නේ ලෝකය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වගේම අපේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්නට, අපි නැවත නැවතත් නැගිටින්න ඕනේ ඇයි කියලා දැනගන්නට ඒ අය උදව් කරනවා. හොඳ අත්දැකීම් අපට සතුටක් දෙනවා තමයි. නරක අත්දැකීම් අපට ප්‍රඥාව ලබා දෙනවා. මට හිතෙන්නේ එහෙම. ඉතින් මේ විවිධ මිනිසුන් හමුවීම කියන්නේ අපේ ජීවිතය පොහොසත් කරගන්නට ලැබෙන එක් අවස්ථාවක්. අපේ ජීවත් වීමේ අත්දැකීම් වඩාත් වැඩි කරගන්නට ලැබෙන වටිනා අවස්ථාවක්. ජීවිතයේ අවසානයට හැරී බලන විට අපේ ගමන ලස්සන කළ මිතුරන්ට වගේම අපට ජීවත් වන්නට ශක්තිය දුන් අභියෝගාත්මක මිනිසුන්ට අපි ස්තුති කරන්න ඕනේ. ඔවුන් හැමෝම අපේ කතාවේ අනිවාර්ය කොටස්කරුවෝ. ජීවිතේ පුදුමයි. හමුවන මිනිසුන් ඊටත් වඩා පුදුමයි. ඔබට මේ ගමනේ හමුවුණු වැදගත්ම පුද්ගලයා කවුද? ඔවුන් ඔබට ගන්නෝ පාඩම කුමක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපි බෙදාගමු අපේ අත්දැකීම්. එන්න ඉතින්. අදට ගිහිල්ලා එන්න. පරිස්සමින් එන්න. මමයි මා.